මන්ත්‍රීතුමා මම අර මේ අපේ මාධ්‍යවේදී වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මේ වොයිස් කට් එකක් දෙන්න පුළුවන් දන්නේ නැහැ. ටිකට් කප්පන් ගිහිල්ලා කියලා. ටිකට් කපන්න නෑ තාම ඉන්නවනේ හොස්පිටල් එකේ. මේ දැන් මේ ළමයෝ කවුද කිව්වේ මේ ටිකට් කප්පන් ගිහිල්ලා කියලා. කියන්නේ හොස්පිටල් එකේ කිව්වේ ටිකට් කපලා ගිහින්. හොස්පිටල් එකේ කිව්වා ටිකට් කපලා කියලා. මගේ ලේකම්ගෙන් අහන්න මේ දැන් කවුද තමයි කට්ටිය. කතා කරේ කියනවා ඒක වෝට් එක ගත්තද ටිකට් කපලා ගිහින්. මම මට වදින ගන්න වෝට් එක. හොස්පිටල් ස්වාම ගන්න ටිකට් එක ගොල්ලෝ. තමයි උදේ කරාරගා. පුරියෝ. ආයි කවුද? හරි මම ඒක දැන් බලනවා. හරි මන්ත්‍රී. පුරුෂයා මාව තවුසුවයි. මිනිස්සු මටනේ බලින්නේ. දැන් මොකද මගේ වෙන්න ඕන කියන්නකෝ. නෑ මන්ත්‍රීතුමා අපේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාට නිකන් අපේ පොඩි ප්‍රකාශයක් දෙන්න පුළුවන් නම් අපේ නැත්නම් මෙහෙමයි. පළවෙනි දේ තමයි මාධ්‍ය වේදිකේකට නෙමෙයි පුරා කෝඹියෙකුටවත් වරදක් නොවෙන්න අපි දාගන්නවා. පළවෙනි. දෙවෙනි කතාව තමයි ඉරමිනිය අතුලන් ඇඟේ පටලැවෙනවා මිනිස්සු. මිනිස්සුන්ගේ ඇඟේ පටලැවෙන වෙන්න සියලු ජන කොටස් බොහොම ප්‍රවේශමෙන් තමන්ගේ රාජකාරී ඉටු කරන්න ඕන. ඒ රාජකාරිය ඉටු කිරීමේදී මිනිස්සු අනවශ්‍ය විදියට ඇසිරෙනවා නම් ඔය වගේ තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ පාන්න සිද්ධ වුණා විශේෂයෙන් මාධ්‍යවේදී කියන්නේ තමන්ගේ සුවිශේෂ රාජකාරියක් සඳහා පොඩක් මම ඉන්න තප්පරයක් මම 72 වාට්ටුව දෙන්න ඈ 72 වාට්ටුව මිස් අපේ මේ ඩේලි මිරර් මාධ්‍යවේදී ඔබතුමිය ඉතින් බලන්න මේ ඉස්සෙල්ලා මේ මගේ මේ පූර්ව ලේකම් කියනෝනේ ටිකට් කප්පන් ගියා කියලා ටිකට් කපල් ගියා කියලා ඉස්සෙල්ලා දෙනින් කිව්වා කියන්නේ ලික්ෂාත් කළා මෙතුමා ඉන්නවා කියලා ඉන්නවා. හරි. අනේ හරි. එන කමන්නේ. එයාගේ මෙහෙම කොහොම එහෙම අමාරු තත්ත්වයක් නැද්ද? නෑ යා අමාරු නම් මේ අනේ ඔබතුමිය උදව්වක් කරන කරුණාකර එතුමාගෙන් අහන්න. ඔතන ඉන්න චකියක් කියනවා නම් මම මුදල් ගෙවන්නම් කියලා එතුමා කොහේට ස්කිල් එක දෙන්න. නැත්තම් මර්චන් වෝට්ස් දාන්න පුළුවන් කියලා. අනේ පයින් කියන්නේ. හරි. දෙන්න. ලොකු උදව්වක් කරලා. නෑ මම දන්නේ මම මේ අර කවුරුවක් කියනවා මම ටෙලිෆෝන් එකේ මිස්සෙල් එක ගත්තා. ඒ පස්සේ දැක්කේ මේක. ඒකත් මේ පොඩියට කරගෙන ඉන්නේ. හෙලෝ. අනේ අතරම මම මේ ටෙලිෆෝන් මේ පස්තරෙන් දැක්කේ මම උදේම නෙවෙයි මේ නෑ වාගේ කියන කතා බලන්නේ. පස්තරෙන් දැකලා මේක තමයි මම ස්ටෝර් මේ ස්ටෝර් එකේ ගිහලා දෙන්න කියලා. දැන් ඔයාලා උතන අපහසු නම් මම මර්චන්ට් වෝට්ස් බුක් කරන්න. හරි. නෑ මම මේක දැන්නේ පස්සේ නැත්තම් මගේ account එකෙන් හරි මම හොස්පිටල් එකට දානවා. නෑ මේක මොනවද ගැරදීමක් මිසක් මේක මේ මං හිතන්නේ මේ එම ෆෝදිකින් වෛරකින් වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් ඒ වුණාට මේ වගේ සිද්ධීන් නොවෙන්න අපි වග බලාගත යුතුයි නේ. හරි දැන් ඔයාලා ලොකු විශේෂ සමාරුවක් නැහැ නේ. බොහොම සිලි රයිට්. හරි.